තරුණ තරුණියන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ මූණේ කැලැල්ල ඇති වෙනවා. බිබිලිය ඇති වෙනවා. ඒවත් දන්නේ වේදනාව දෙන්නේ අවස්ථාවක් තියෙනවා. එහෙම නැතුවම නෙවෙයි. නමුත් සැරව ගලනවා. සැරව පිරෙනවා. මේක මිරිකන්න හිතෙනවා, කඩන්න හිතෙනවා, කහනවා. කෙනෙක්ට මූණ දෙන්න ලැජ්ජා හිතෙනවා. ඊට පස්සේ ඒවා කඩපුවාම කැලැල්ල ඉතුරු වෙනවා. සැරව කොටසක් ඉවත් වෙලා යනවා. මාංශ කොටසක් ඉවත් වෙලා යනවා. මොනවද මේ? කුරුලයි. දේශීය වෙදකමේදී එහෙම නැත්නම් ආයුර්වේද වෙදකමේදී කියන තාරුණ්‍ය පිටකා තමයි මේ විදියට එන්නේ. අපි ගන්න ආහාර ධාතු 7ක් බවට පත් වෙනවා. රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර බවට පත් වෙනවා. මේ ධාතු අතර මල කොටසුත් තියෙනවා. සාර සහ කිට්ට කියලා මේක කොටස් දෙකකට බෙදෙනවා. මේකේ මල කොටස, කිට්ට කොටස තාරුණ්‍ය පිටිකා වගේ ශුක්‍ර ධාතුවේ මල කොටස මේ මූණ වගේ සියුම් තැන් වලින් එළියට එනවා. මේ විදිහට තමයි ආයුර්වේදයේ මේක විග්‍රහ කරන්නේ. නමුත් ඔබේ මුහුණ තෙල් සහිතව තියෙනවා නම්, නිතර දුන් දූවිලි සේවනය වෙනවා නම්, මේ හැම ගත්තාම අපි අන්වීක්ෂකකින් බැලුවාම net එකක් වගේ තමයි තියෙන්නේ. දැලක් වගේ තමයි තියෙන්නේ. මේ තියෙන සියුම් කලාලයන් අතරට, සිදුරු අතරට දුන් දූවිලි නිතර සේවනය වෙනකොට විස බීජ අංශු ගමන් කරනවා. මේ ගමන් කරන විස බීජ අංශු ශරීරයෙන් බැහැරට එන අවස්ථා තියෙනවා. පිරිසිදු කරන අවස්ථා තියෙනවා. ඔබට පුළුවන් මුහුණේ ආලේප කරන යම්කිසි ක්‍රීම් එකක් මගින් හෝ ඊට පස්සේ අපි කියනවා ෆේස් වොෂ් මුහුණ පිරිසිදු කරන ඒවා. මේ දේවල් මගින් මුහුණ පිරිසිදු කරන්න. නමුත් එහෙම කරලත් අර විදියට ඉවත් වෙලා නොවන අපිරිසිදු කොටසක් මේ තුල තැම්පත් වෙනවා. එහෙම නැත්නම් මේ මැරෙන හැම කොටස් මේ විදියට අභ්‍යන්තරේ තැම්පත් වෙන්න පුළුවන්. ඒක පැසවීමක් සහිතව රක්තය දූෂිත රක්තයත් එක්ක පිටකාවක් හැටියට, කුරුලෑවක් හැටියට එළියට එන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක්ම වෙන්නේ තරුණ අවදියේදී, යෞවන අවදියේදී. ඒක හන්ද මේකට අපි කියනවා තාරුණ්‍ය පිටකා කියලා. කොහොමද මේ පිටකාවන් ඉවත් කරගන්නේ? කොහොමද මේ කැලැල් වලින් අපි ඉවත් වෙලා ඉන්නේ? මේ කැලැල් නැති කරගන්නේ කොහොමද? ඒක ගැන අපි මෙහෙම සාකච්ඡා කරමු. මුලින්ම ඔබ කරන්න ඕනේ මුහුණ හොඳට පිරිසිදුව තියාගන්න. නිතර ඔබ තියාගන්නවා නම් කොට්ටේට දාන උරය ඉතා පිරිසිදුව තියාගන්න. මොකද ඔබ හිසේ ගන්නන ආලේප වර්ග තියෙනවා. මේ ආලේපයන් ඔබ නිදා ගැනීමත් සමග කොට උරේ ගෑවෙනවා. ඔබ එකම ඉරියව්වකින් නොවේ වෙන්න පුළුවන් නිදා ගන්න. එතකොට මුහුණ දෙපැත්තට හැරෙන වෙලාවකදී අර හිසේ කාපු ආලේපවල ඒ විස බීජ කොටස් මූණේ හැමත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ මගිනුත් පිටකාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හන්ද ඔබ පළවෙනිවටම පිරිසිදුකම ප්‍රමුඛ ස්ථානයේ තියලා කටයුතු කරන්න. ඊට පස්සේ හවසට ඇවිල්ලා අපි පිටත එළියට යනවා. ඊතර දුන්දුවිලි වදින ස්ථාන වලට යනවා. හවසට ආවහම අනිවාර්යයෙන්ම මුහුණ පිරිසිදුවට හැමට ගැළපෙන සබන් වර්ගයක්. එහෙම නැත්නම් පිරිසිදු කිරීමේ වෙනත් ද්‍රව්‍යයක් පාවිච්චි කරලා හොඳින් පිරිසිදු කරන්න. පිරිසිදු කරලා තෙත මාත්තු කරන්න. මුහුණේ හොඳට හැම උත්තේජනයක් වෙන ආකාරයෙන් තෙත මාත්තු කරන්න. තදින් අතුල්ලන්න එපා. රැලි වැටෙන්න ඉඩ තියෙනවා. මුහුණේ රැලි ස්වභාවයක් නැති වෙන්නේ අපි නිවැරදි ආකාරයෙන් මුහුණ පිසින්නේ නැති හන්ද. අකාලෙට. නැත්තම් කොහොමත් කය වැය වෙනකොට ශරීරයේ රැලි වැටෙනවා. රැලි ස්වභාවයක් ඇති වෙනවා. කෙසේ වෙතත් පිටකා වලට ඔබ පහසුවෙන් සකස් කරගන්න පුළුවන් ඖෂධයක් තමයි දෙහි කහයි කියන්නේ. දෙහි විෂ කහත් සමග විශේෂයෙන්ම ඔබට බෙහෙත් කඩවල් වලින් එහෙම නැත්නම් සිංහල බෙහෙත් වෙළඳ සැල් වලින් ගන්න පුළුවන්, මිලදී ගන්න පුළුවන් පහසුවෙන් කස්තුරි කහ කියන දේ. මේ කස්තුරි කහ ටික අරගෙන දෙහි ඇඹුලෙන් සමානව කලතා ගන්න. එහෙම නැත්නම් මී පැණි වලින් කලතා ගන්න. එහෙම නැත්නම් රසකින කුඩු ටිකක්, වෙනිවැල් ගැට කුඩු ටිකක්, සුදු හඳුන් කුඩු ටිකක් මේවා මී පැණියෙන් කලතා ගන්න. ඔබට පුළුවන් තෙල් සහිත සමක් නම් තියෙන්නේ බිත්තර සුදු මදයෙන් මේක කලතා ගන්න. එහෙම නැත්නම් යෝගට් ජූසෙන් කලතා ගන්න. මේ විදිහට කලතා ගත්ත එක පිරිසිදු කරගත්ත මුහුණේ මොහොතක් ආලේප කොට තියන්න. මේ විදිහට ආලේප කොට තියලා පැයකට විතර පස්සේ පිරිසිදු උණු කරලා නිවාගත්ත ඇල් වතුරෙන්, ඇල් කරගත්ත වතුරෙන් හොදලා යවන්න. ඔබ සුළු කාලයක්, සති කිහිපයක් මේක පාවිච්චි කරලා බලන්න. සම්පූර්ණයෙන් ඔබේ මුහුණ කුරුලෑ වලින් ඉවත් වෙලා පැහැපත් වේවි.